රජයේ වී සහල් බවට පත්කිරීමේ ක්‍රියාවලියේදී අරුම පුදුම ටෙන්ඩරයක් හැඳවමින් විශාල වංචාවක් සිදුවී ඇති බවත් මෙම ටෙන්ඩරය මගින් රජයේ මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 200ක මුදලක් අහිමි කර ඇති බවත් ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ කැඳවුම්කරුඩු මුදිත පෙරේරා මහතා චෝදනා එල්ල කරයි. පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ලංකා සත්ත්ව ආයතනය විසින් පළමුවරට කැඳවන ලද මෙම ටෙන්ඩරය හරහා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් රජයේ වී සහල් බවට පත්කිරීමේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරන්නේ යම් පුද්ගලයෙකුගේ හිතවතුකගේ රජයේ සියලු වී සහල් බවට පත්කිරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් බවට සම්මේලනය චෝදනය කරයි. මෙම වංචාවක් බවට පෙන්වා දෙන්නේ රතු වී ප්‍රභේදය ගත් විට 65%, 66%, 67% දක්වා සහල් ලබාගත හැකි වීම නිසාද තව යල කන්නේ සුදු වී වර්ගද 63% ඉහළ ප්‍රතිශතයක් ලබාගත හැකි බවද පෙන්වා දෙයි. 63% යන සහල් ප්‍රතිශතය ගැනීම මත පමණක් 2%ක කට් එකක් ගොස් ඇති අතර ඒ හේතුවෙන් මහා භාණ්ඩාගාරයට ආසන්න වශයෙන් රුපියල් මිලියන 200ක් පමණ අහිමි වී තිබේ.